ඉතින් හරිම ලස්සන පුංචි ගමක හිටියා ගමරාල කෙනෙක්. ගමරාල ගමේ ගොඩක් ප්‍රසිද්ධ වුණේ ගමරාලගේ තිබුණු එක්තරා නාටක පුරුද්දක් හින්දා. ඒ තමයි කෑමවලට තියෙන අධික පෙරේතකම. මේ ගමරාලගේ පෙරේතකම හින්දම ගමහාමිනෙත් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත් වුණා. ඔන්න එක දවසක් ගමහාමිනේ ගමේ පන්සලේ දානෙ බාරගත්තා. ඔන්න ඉතින් ඒ හින්දම ගමහාමිනේ කලින් දවසේ රෑ ඉඳලම දානෙ උයන්න පටන් ගත්තා. මෙදා සැරේ බත්මාළු පිළිවෙලට අමතරව කැවුම්, කොකිස්, අග්ගලා, මුං අලුව වගේ කෑවිලි වර්ග ටිකකුත් හාමුදුරුවන්ට පිළිගන්වන්න හාමිනේ හැදුවා. ඊයේ රෑ එළි වෙනකම්ම මහන්සි වෙලා දානෙ ටික හැදුවේ. කලින් දානෙත් මට මතකයි නොවේ. ඔහේ ඔක්කොම ටික කාලා තිබුණා. ඔන්න රාලේ මෙදා සැරේ නම් ඔය නාටකම් බෑ. මං ඔන්න ගමරාලට ඇති වෙන්න කන්න ලොකු බත් එකක් බෙදලයි තියෙන්නේ. දානෙ වලට අත එහෙම තියන්නේ නෑ ඕම්. හොඳයි. මම මස් මාළු පිළිවෙලට අතවත් තියන්නේ නෑ. හත් දෙයියනේ. කෝ මේ කෑම ටික? ඊයේ රෑ එළි වෙනකම් මහන්සි වෙලා හදපු කෑම ටික. ගමරාලේ! ගමරාලේ! ගමරාලට මං කී පාරක් නම් කිව්වද මේ කෑම ටිකට අතවත් තියන්න එපාය කියලා? පූසෙක්වත් කෑවද? මොකෑ ආමිනේ කෑ ගහන්නේ? නිදා ගන්නවත් නෑ නොය. නිදා ගන්න? මං කිව්ව නේද කෑම ටිකට අතවත් තියන්න එපාය කියලා? ඔව් ඉතින්. අනේ ඉතින් ලැජ්ජ නැතුව ඔව් කියන හැටි විතරක්. කෝ මේ දානෙ ටික? ඔක්කොම ටික කාලා. මොනවද මන් දැන් දානෙට අරන් යන්නේ? ඉතින් මං පොරොන්දු වුණානේ කෑම ටිකට අතවත් තියන්නේ නෑ කියලා. ඉතින් මං අත තිව්වේ නෑ. මේ හැන්දෙන් තමයි කෑවේ. බොරු නම් බලන්නකෝ හාමිනේ. මගේ අත් දෙකේ කෑම සුවඳක්වත් එනවද කියලා. හනේ අපොයි. හරි අපූරුයි ගොතපු කතාව නම්. පුදුම පෙරේතකමක් නේ මේක. අඩුම තරමේ දානෙ ටිකක්වත් අදාගෙන තියන්න බැරි හැටියක්. අනේ කොයි වෙලෙත් කෑ ගහන්න එපා හාමිනේ. නිකන් තියෙන බඩනේ. මෙච්චර ලොකුවට පිම්බිලා තියෙන මේ ලොකු බඩට කෑම ටිකක් දාගත්තම මොකෑ වෙන්නේ? ඔන්න ඉතින් මේ ගමෂෝඩුවගේ රණ්ඩුවත් දෙවි කෙනෙකුත් අහගෙනයි හිටියේ. මේ ගමරාලගේ පෙරේතකමට පාඩමක් උගන්වන්නම වෙනවා. ඉතින් මෙහෙම හිතපු දෙවියෝ මනුස්ස වේශයෙන් ගමරාලගේ ගෙදරට එනවා. ගමරාල ඒ ගමන කවුද බෙරිහන් දෙන්නේ? කාල මේ බඩ උස්සන් අරේ මෙහෙ යනව කියන්නෙත් ලේසි පහසු වැඩක් ඈ. මොකෑ බොල කෑ ගහන්නේ? දැකල පුරුදු කෙනෙකුත් නොවෙයි වගේ. කාරිනෑ කියන්නකෝ බලන්නාව කාරණේ. ගමරාල මන් දුර පලාතක ඉඳලා එන්නේ. මේ ගමේ තියෙන කැලෑවේ මේවද තියෙනව කියලා ආරංචියක් ආවා. ඉතින් මං ආවේ මේ පැණි ටිකක් අරන් යන්න. ගමරාලට පුළුවනි මට කැලෑවට යන පාර කියන්ට. මේ පැණි කියන කොටත් කටට කෙලවුණනවා. මුන්දට කලින් මං ගියොත් නම් මට බඩ පැදෙනකම් මේ පැණි කත හැකි. කැලේට නේද? මේ අවස්ජාමි කොහෙ යන්නද? මේ කොහෙන් හරි ඇලවෙලා ඉඳලා හෙට උදේට කැලේට ගිහින් බලන්න බැරිය? මං උදේට පාර කියන්නම්කෝ. පැණි කන්න පෙරේතකමින් හිටපු ගමරාලට මුළු රෑම නිින්ද ගියෙත් නෑ. පහුවදා පාන්දරම එළිය වැටෙන්නත් කලින් කාටත් තොරෙන් ගමරාල කැලේට ගියා. කොයි ඉසව්වේ තියෙනවද දන්නේ නෑ. දැන් එළියත් වැටෙන්න ළඟයි නොවෑ. අර උන්ද එනවත් ඇති කැලේට. මට නම් පැණි කනකන් විසුමක් නෑ. කවුද මේ මගේ වාසස්ථානයට අනවසරයෙන් ඇතුළු වුණේ? මනුසේ රස කෑමක් වගේ. අවුරුද්දක් තිස්සේ හරියට කෑමක් නෑ.
හොඳට කාලා බඩ කලගෙඩියක් වගේ ඇඟ වංගෙඩියක් වගේ මේ තියෙන්නේ. කරපු පව්වලට විඳවන්න ලෑස්ති වෙන්න රජෝ. කෑදර ගමරාල අද මගේ ආහාරය වෙනවා. ඔන්න ඉතින් දෙවියන් අසුර වේශයෙන් ඇවිත් ගමරාලගේ පෙරේතකම නැති කරන්න පාඩමක් උගන්වන්න හිතනවා. ගමරාලත් පන බයේ කර කියා ගන්න දෙයක් නැතිව හිටියා. අනේ මට සමාවෙන්න. මං ආයේ පෙරේතකමට කන්නේ නෑ. මං ආයේ වැරදි කරන්නේ නෑ. අනේ මාව ගෙදර යවන්න. මං ඔහිට එක අවස්ථාවක් දෙන්නම්. ඔහිට ගෙදර යන්න පුළුවන්. හැබැයි ඔහිට හෙට උදේ වෙනකම් මොනවත්ම කන්න බෑ. කෑවොත් මං හෙට රෑට ඇවිත් ඔහෙව ගිලලා දානවා. අනේ එහෙම කරන්න එපා. මේ වගක් දන්නවනම් අර මනුස්සයට දීපු කෑම ටිකක්වත් බඩට දාගන්න තිබ්බා. දැන් කොහොමේ බඩගින්න ඉන්නේ? අයියෝ. බෑ නෙවෙයි. ඒ තමයි ඔහේගේ තියෙන පෙරේතකම. මගේ තීරණය වෙනසක් නැහැ. හෙට එළිවෙද්දී අපි බලමු. දැන් එහෙනම් ගෙදර යව. අම්මේ තියන්තම් බේරුණා. ඒත් ඉතින් දැන් දවසක් කන්නේ නැතුව කොහොම ඉන්නද මන්ද? ගමරාලේ උදේ පාන්දරම කොහෙද මේ ගියේ? මං හැමතැනම හෙව්වා. පස්සේ තමයි මට මතක් වුණේ. ඊයේ කැලේට යන්න ආපු කෙනාට පාර පෙන්නන්න ගිහින් ඇති කියලා. ඇයි හාමිනේ ඒ උන්ද දැන් ගෙදර නැතේ? නෑ නොවේ. ඇයි රාලෙත් එක්ක ගියේ නැතේ? ඔව්. නෑ මාත් එක්ක තමයි ගියේ. උන්දව කැලේට ඇරලවල මං ආව එන්න. රාලි පිට්ටු කන්න පෙරේත නිසා මං උදේට පිට්ටුවකුත් හදලා හොඳ කොට හොද්දකුත් හැදුවා. පිට්ටු කාලා කන්න වැලි තලප ටිකකුත් හැදුවා. පැණි රසට මොනවත් නැති වුණොත් රාලෙට කෑවේ නෑ වගේ නොවේ. මට දැන් කන්න බෑ හාමිනේ. මං යනව ජුට්ටක් නිදාගන්න. ආයෙත් කියන්න රාලේ. මුන්දට මේ මොකද වෙලා තියෙන්නේ? කවදාවත් නැතුව කන්න බෑ කියන්නේ. අසනීපයක්වත්ද? මං ගමරාලව දන්න දවසේ ඉඳලා මේ වෙනකම්ම ගමරාලගේ කටින් මට ඇහිලා නෑ නොවේ මේ වගේ වචනයක්. ගමරාල හිතුවා ඇත්තම විස්තරේ ගමහාමිනේට නොකිය ඉන්න. මට මේ පොඩි කන්න බැරි ගතියක් තියෙනවා. කෑම දැක්කමත් අප්පිරියාවයි වගේ. මං තැම්බුම් හොද්දක්වත් හදලා දෙන්නද අප්පිරියාවක් වගේ තියෙනවනම්? නෑ ඕනි නෑ. මොකට කරදර වෙනවද? හා එහෙනම් මං කනම හොඳේ. ගමහාමිනේ කෑම කන්න පටන් ගත්තා. කෑමවල සුවඳයි හාමිනේ කෑම කනව බලන් ඉන්න බැරිම තැන ගමරාල හිතුව ගෙදරින් එළියට ටිකක් ගිහින් එන්න. රාලේ කොහෙද මේ ගිනි දවාල යන්නේ? මේ හේනට කොයින් එන්න කියලා? කෑම මුලක්වත් බැඳලා දෙන්නද? නෑ ඕනි නෑ. ගමරාල කොහෙද මේ යන්නේ? මේ හේන පැත්තට පොඩ්ඩක් යනවා. එහෙමද? එහෙනම් හැලප වගේයක් හදලා තියෙනවා. කහට කෝප්පයකුත් බීලා හැලපයකුත් කාලම යන්න බැරිය. ගමරාල ආසයි නොවේ හැලප කන්න. අපෝ දැන්නම් බෑ හැලප කන්න. බඩ හොඳටම බිරිලා තියෙන්නේ. මොකක්? එහෙමද? හොඳමයි ගමරාල එහෙනම්. අනේ බඩගිනි ඉන්ට බැරියෝ. අයියෝ මං මොකද කරන්නේ? ඔහොම ටිකක් වෙලා ඉඳලා ගමරාල හවස් වෙද්දි ගෙදර ගියා. මොකද රාලේ අද හේනේ ගොඩක් වැඩවත් තිබුණද? බඩගින්න වැඩ කරන්න පුළුවන් වුණාය. දැන්වත් ගිහින් බත් කන්න රාලේ. බත් එක බෙදලා තියෙන්නේ මේසෙ උඩ. නෑ මට කන්න බෑ. මට බඩගිනි නෑ. මොකයි අනේ? අද දවසටම කාලා නෑ නොවේ. අනේ ඔහොම නොකා හිටියොත් අසනීප වෙයි රාලේ. මං එමින් ගමන් සේතුවගේ ගෙදරින් හැලපයක් කාලා තේ එකක් බීලා ආවේ.
ඒකයි බඩගිනි නැත්තේ. ඊළඟ දවසත් උදා වුණා. දෙවියන් යක්ෂ වේශයෙන් උදේ පාන්දරම ගමරාලගේ ඇඳ ළඟට ආවා. හොඳයි ඔබ පරීක්ෂණයෙන් සමත්. ඔබට අද කන්න පුළුවන්. හැබැයි වෙනද වගේ පෙරේත කමින් නොව. පාලනයකින් කන්න ඕන. එහෙම නැත්නම් මීට වඩා ලොකු දඩුවමක් මන් දෙනවා. එහෙමයි. ගමරාල ඉක්මනට කුස්සියට ගියා. කුස්සියේ තිබුණු කෑම ඔක්කොම ගමරාල කාලා දැම්මා. හාමිනේ කෝ මෙච්චරද කෑම? තව නැතෙයි? අනේ දෙයියනේ. මේ මොකද රාලේ? රාලගේ අසනීපේ දැන් හොඳවත් වෙලාද? ඊයේ රාලට අරන් තියපු කැවුම් ටිකක් ඇති. මෙන්න රාලේ. මෙච්චර ලොකු දඬුවමක් දීලත් ගමරාල නම් හැදිලා නෑ. තව දඬුවමක් දීලා බලන්න ඕන. අනේ හාමිනේ දට්ටික රිදෙනවෝ. ඉන්න බැරියෝ. ඉන්න බැරියෝ. අනේ හාමිනේ මොනවා හරි කරන්න. ඉවසන්ට බැරියෝ. පැණි රහක් අද්දිම මං හිතුවා ඔහොම වෙයි කියලා. කන්න ගත්තම රාලෙටත් කිසි පාලනයක් නැහැ නෝවේ. වෙද මහත්තයා ළඟටවත් යමු ඉතින් දැන්. මේ ඔක්කොම මගේ පෙරේතකම නිසානේ. අනේ මං පොරොන්දු වෙනවා පෙරේතකමට ආයිනම් කන්නේ නෑ ඕම්. අනේ දෙවියනේ මට සමාවෙන්න. මං ආයේ පෙරේතකමට කන්නේ නෑ. අනේ මං පොරොන්දු වෙනවා. හොඳයි එහෙනම් අවසන් වතාවටත් සමාව දීලා බලමු. දැන් හොඳයි හාමිනේ. දැන් රිදෙන්නේ නෑ නෝවේ. අනේ අම්මෝ එහෙම කැක්කුමක්. හාමිනේ මේ කැවුම් ටික අරන් තියන්න. මං ඇත්තටම ආයි පෙරේතකමට කන්නේ නෑ හාමිනේ. හම්මේ තියෙන පෙරේතකමට ඔයින් ගියා මැද. ඇති යාන්තම් ගමරාල පාඩමක් ඉගෙන ගත්තා. කෑමට තිබුණු ලෝභය ගමරාලට සතුටක් දුන්නේ නෑ. ලැබුණේ වේදනාවක් විතරයි. එදා ඉඳන් ගමරාල වෙනස් වුණා. ඔහු කෑම කෑවේ මිතුරන් එක්ක බෙදාගෙන. පන්සලට දෙන දානයකතිද ගමරාල මුල්ලෙලා කෑම හැදුවා. ගමරාලට ලැබුණු දඬුවම ගමටම ලොකු පාඩමක් වුණා.